හායි යාළුවනේ ඉතින් අද නම් ආවේ වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් අද COC එකේ තියෙන පොඩි අයිටම් ගැන සහ පොඩි විස්තරයක් කරලා තමයි ආවේ. ඉතින් අපිට මුලින්ම කියන්න තියෙන්නේ අපි යමු ට්‍රූප්ස් පැත්තට. ට්‍රූප් පැත්තෙන් මට මෙන්න මෙයා හන්ටර් ලොක්ඩ් කියන කෙනා. මෙයාගේ බලේ තමයි අතින් කිසිකන නින්ජ කෙනෙක් වගේ එකක්. ඒ වගේ මෙන්න මෙයා විශේෂම කතා කරන්න වෙන මෙයාගේ වැඩේ තමයි අපි කඩපු ඔය තියන්නේ බඩු ඒවා සුද්ධ කරගෙන මේ හදනවා ට්‍රූප් එකක්. නිකන් මෙන්න මෙයා වගේ ට්‍රූප් එකක් තමයි හදන්නේ. මෙන්න මෙයා වගේ කෙනෙක් තමයි හදන්නේ. ඊට පස්සේ ඉන්නවා ඩ්‍රැගන් ඉලෙක්ට්‍රික් ගන්න වල දන්නවනේ. මේකේ මෙන්න මෙයාගේ නම මයින. මෙයා යටින් ගිහින් තමයි ගහන්නේ. ඒ වගේම යටි නෙමෙයි ට්‍රෝවර් හදගත්ත අනික ගල් යුගයේ මේකක් තියෙන්නේ. හරි එහෙනම් අපි බලමු ඉලෙක්ට්‍රික් ගන්න ගත්තොතින් ඉලෙක්ට්‍රික් ගන්න වෙන්නේ ඉලෙක්ට්‍රික් කරන්ට් එක නිපද වෙන්නේ. ඒ වගේම බැලුන් හදනවා ඩ්‍රැගන්ලා. අපි එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. අපි මැච් එකක් ගහලම කතා කරමු COC ගැන. ඉතින් YouTube channel subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. ඕකේ. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව මැච් එකට. ඉලෙක්ට්‍රික් ගන්න මේ පැත්තෙන් දාගත්තා. ඒ වගේ මේ පැත්තෙන් අපේ මියන් පිටින්ස් මැරෙනවා. ඉලෙක්ට්‍රික් ඩගන්ලා ගහගෙන යනවා. අයි බලමු දිනා ගන්න පුළුවන් වේද කියලා. මට හිතෙන්නේ මේක 150ක 1 ස්ටාර් එකක් වෙයි. අපේ හීරෝස්ලා අප් නැති හින්දා 53ක් ගෙව්වා. මේ පැත්තෙන් තවත් ඉලෙක්ට්‍රික් ඩ්‍රැගන් කෙනෙක් ඉවරයි. තව එක ඩ්‍රැගන් කෙනා ඉන්නේ. මේ පැත්තේ අයින් වෙමු. 158ක 1 ස්ටාර් එකක් ගෙවුවේ. ඉතින් ආයෙත් කියනවා සබස්ක්‍රයිබ් කරන්න. වයික පැත්තට ගියොත් වයි ගහලා තියෙනවා අපිට. අපි 134ක් ගාලා මෙයාට 5ක් ගහලා තියෙනවා. ඒ බලමු අපිට ගහපු එකක්. තරු දෙක 2 ස්ටාර් එකක් ගහලා තියෙනවා බලමු. දාලා තියෙන්නේ ග්‍රෑනෝඩන් ගේ සුපර් බෝල තියෙනවා. සෝරි. සුපර් බෝල තියෙනවා. ආචගේ ඇබිලිටි නම් සුපිරි. ඇබිලිටි මොනෝ අපි බලමු ගාන විදිය. සුපර් ඩ්‍රැගන්ලා දාලා තිනවා. බැලුන් 12ක් දාලා තිනවා. ඒ වගේම මේ පැත්තෙන් සුපර් ඩ්‍රැගන්ස්ලා ටික දා ගන්නවා. ඒ වගේම බැලුන් ටිකක්. මට හිතෙන්නේ මේක හොඳ ආරම්භයක් වෙයි කියලා. අපි බලමු මේ පැත්තෙන් කඩගෙන යනවා. ඒ වගේම තියෙනවා මෙතන
ඔක්කොම කලාගෙන කරගෙන යනවා හැබැයි ඔව් මේ කින්ගේ ඇබිලිටි ඔන් කරා ක්වීන් තාම ඇබිලිටි කරේ නැහැ ක්වීන් මේ පැත්තෙන් කනවා වගේම ග්‍රෑන්ඩ් ඕඩන් ක්වීන්ගේ ඇබිලිටි ඔන් කරා ඒ වගේම කින්ගේ ඇබිලිටි ඔන් කරා දැන් ඉන්නේ ග්‍රෑන්ඩ් ඕඩන් බලමු ග්‍රෑන්ඩ් ඕඩන් මොකද වෙන්නේ කියලා කොහොමද 2 ස්ටාර් එකක් තමයි ඔව් ග්‍රෑන්ඩ් ඕඩන් දළුවා සුපර් ඕපන් කරා ඇබිලිටි ෆයර් බෝල් එක තමයි ඒ වගේම චැම්පියන් ටාත් මේ ස්පෙල් පාවිච්චි කරලා ආයෙත් පණ ගත්තා ග්‍රෑන්ඩ් ඕඩන්ගේ ෆයර් බෝල් එක යම් තාක් දුරට හරි ගියා තා තිබුණේ 1.2 4ක් ගන්න තිබ්බා 96ක් ගහලා තිනවා 96යි ගහන්න පුළුවන් වෙලා තියෙන බලමු අපි ඔය කට්ටිය කෙනෙක් ගහලා නැහැ අපි බලමු මේකට ගහපැටි මේකේ තියෙනවා ගේට් ෆයර් බෝල් තියෙනවා මට පේන්නේ චැම්පියන් ඇටැක් එක බලමු මොකද වෙන්නේ කියලා චැම්පියන් ඇටැක් එකක් ඉන්න ඕන දෙවිතුන චැම්පියන් ඇටැක් එකක් ගහන්න පුළුවන් වෙයි හැබැයි ඉතින් චැම්පියන්ගේ ස්පෙල් එක නම් ගියා මේ ස්පෙල් එක ඒවා අඩුයි එයා මැරෙන්න ආසන්නව ඉන්නේ බලමු ගහන්න පුළුවන් ඉදි කියලා හැබැයි ග්‍රෑන්ඩ් ඕඩන්ගේ සුපර් මේ ෆයර් බෝල් එක දාගත්තා නම් ගහන්න තිබ්බ මෙන්න මේ පැත්තෙන් මෙන්න මෙහෙන් ගාගත්තා නම් මෙන්න මෙතන මෙන්න විදියට එක පැත්තක් කඩා ගන්න තිබ්බා ඒ වගේම වෙලා තියෙන ඩොනෙට් ඒ වගේම ඉවරයි චැම්පියන් ඉවරයි ඉලෙක්ට්‍රික නම් එකක් තියෙන්නේ සුපිරි අවුලක් නැහැ ගහ ගන්න හැක්වේ බලමු කො ක්වීන්ගේ ඇබිලිටි ඔන් කරා සුපිරි ඇබිලිටි එකක් මං ගාව තියෙනවා ඒ වගේම ග්‍රෑන්ඩ් ඕඩන් සහ ඩොනෙට් බලූන් එක යනවා ඩොනෙට් බලූන් එක නම් පොඩ්ඩක් දාපු විදිය කොහොමද රෙකෝඩ් එක නම් විනාශ වීගෙන යනවා තා අයිස් ස්පෙල් දෙකක් තියෙනවා ඒ වගේම රිවයිව් ස්පීඩ් එකක් තියෙනවා කවුරු රිවයිව් කරන්න එක මම හිතනවා චැම්පියන් රිවයිව් කරන්න ගන්න නැtei කියලා චැම්පියන්ගෙන් ගත්ත ප්‍රයෝජනෙ ගත්තා කියලා හිතනවා ඉලෙක්ට්‍රික් ගන්නත් ඉවරයි ෆයර් බෝල් දෙකත් ඇබිලිටි එකක් දුන්නා මේ රිවයිව් එකක් දැම්මා රිවයිව් කාටද දැම්මේ මට හිතුණා චැම්පියන් දායි කියලා රිවයිව් එක චැම්පියන් දැම්මා අයි බලමු මොකද වෙන්නේ කියලා 100% ගහ ගන්න නැහැ කි මොකද ඉලෙක්ට්‍රික් ගන්න කෙනෙක් ඉන්නවා විනින්නවා 100% ගහ ගන්න පුළුවන් හරි එහෙනම් ඉතින් අපි යමු වැඩි කතා නැතුව අපේ මැච් එකට යමු ඉතින් ඔන්න තියනවා අපේ මැච් එකට අපි බලමු මේක මොකද වෙන්නේ කියලා ගහ ගන්න නැක් වෙයි මොකද යන්තාක් දුරට ඩ්‍රැගන්ලා 7යි හීලර්ස්ලා දෙන්නයි ඒ වගේම තියෙනවා මගේ ස්පෙල් ටික සුපුරුදු ස්පෙල් ටික ඉතින් හැමදාම දාන්න ඒවා ගන්න නේද අපි ගහමු නම් මේකට ඕකේ ගහ ගන්න පුළුවන් වෙයි කියලා හිතමු අපි මේ පැත්තෙන් දාමු අපි මිනියන් ප්‍රින්ස් ඒ වගේම ග්‍රෑන්ඩ් ඕඩන් දාගන්න මේ පැත්තෙන් සහ ඩ්‍රැගන්ලා මේක බැලුන් මේක ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ලා සෙට් එක දාගමු ඉතින් අයිස් වෙන්න දාලා අපි මිනියන් ප්‍රින්ස් ගේ ඇබිලිටි ඔන් කරලා බලමු කීයක් ගහ ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ගහ ගන්න නම් අමාරුයි 50ක් ප්‍රතිශතයක් ගැහුවා
අයියෝ යාසීපගෙන් මට යාසීපක නිසා ගහගන්න බැරි වෙනවා මං හිතන්නේ. යාසීපක තමයි මට තියෙන හේනේ. ලොකුම හේනේ යාසීපක. යාසීපකට තමයි ගහගන්න කොහොම හරි. යාසීප හරි යාසීපක ගහගත්තා. යාසීපක හරි. යස් යාසීපක ගහගත්තා. අයියෝ ලීක් ඩ්‍රැගන් ගේට් බඩු හම්බ වෙනවා. අයි බලමු ගහගන්න පුළුවන් ගොඩක් දුරට 78ක් ගැව්වා. 78ක් ගහපු එකේ ඉතින් මට ගහ ගන්න හැක්කේ. මොකද ආයෝ ග්‍රෑන්ඩ් වලට ගහනවා මේ පාර. හරි. දිනන්න නැහැ කි. දිනන්න බැරි කමන්නේ. කුයින් ඉන්නවා. ඉලෙක් වල ගන්න දෙන්නේ නැහැ. ඩැගනුයි බැලුන් කෙනෙක් ඉන්නවා. සුපිරියා. ඕකේ 99යි 100යි දින්න එකනේ ඉතින් ආයෙත් කියනවා සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් ඉතින් අදට වීඩියෝ එක යනවා බයි බයි සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු